Hi guys. Hello. අද අපේ පොඩි එකනාගේ බර්ත්ඩේ එක අපි දැන් ඇවිල්ලා ඉන්නේ ලොකු අක්කලාගේ ගෙදර. සහ අපේ ලොකු අක්කා අද මොනවද හදන්නේ? කහබත් හදන්න යන අපේ අක්කයි තියෙන ස්පෙෂල් කහබත් රෙසිපියක් තියෙනවානේ. හරිද? ඉතින් මේ අද එයා කියලා දෙනවා කොහොමද ඒ ටික හදන්නේ කියලා. ඉතින් අද වීඩියෝ කරන්නේ මෙයා. එයා තමයි වීඩියෝ කරන්නේ. අපේ අක්කා තමයි හදන්නේ. අපේ අම්මත් ඉන්නවා. අම්මා පෙන්නමුද? මේ ඉන්නේ. හරි. එහෙනම් අපි බලමු අද අපේ අක්කා කොහොමද හදන්නේ? එයා කියලා දෙයි. එයාගේ අන්තිමේටම අපි කරේ මොකද්ද හදන්නේ? රයිස් බෝල් එක. ඉතින් ඒකටත් හොඳ කමෙන්ට්ස් තිබ්බා. කට්ටිය ඒක හදලා කිව්වා නේද? ෆීඩ්බැක් කිව්වා. ඉතින් අද බලමු කොහොමද හදන්නේ කියලා. එහෙනම් vlog එක ඉවර වෙනකම් බලන්න. ඔයා මොන හරි කියන්නේ. කියන්න බෑ. ඔක්කොම කියන්න. ටෙස්ට් කරලා තියෙන්නේ බටු බැඳගෙන කලින් ලුණු බ්ලාන්ච් කරලා මිරිසුයි කරපිංචත් බැදලා තියෙන්නේ. දැන් ඕන වෙනවා මොනවද? සියඹලා පේස්ට් එක දිය කරලා සියඹලා අරගෙන මම විනාකිරි දාන්නේ කෑලි මිරිස් කුඩු ලුණු සීනි 3-5 චුට්ටක් අපි හදන්න යන්නේ. අබ කුඩු කරලා නම් තියෙනවා. එතකොට මේකේ මොනවද තියෙන්නේ? ඒක නෑ. ඒක මේ කහබත් වලට ගන්න තියෙන එක. අපි දැන් මේකට තෙල් ටිකක් දාගන්නවා. මැටි ඇතිලියට අපි තෙල් ටිකක් මේවා කරන්න ඕනේ මැටි ඇතිලිය. මොකද ඇඹුල් එහෙම පාවිච්චි කරන නිසා මේ නැත්තම් සමහර අයට විස වෙනවනේ. දාලා මෙන්න මේ විදිහට කුකර ගන්නවා. ඊට පස්සේ අපි මේකට දාගන්නවා සීනි ටිකක් දාගන්නවා මේකේ පාට මේවා කරගන්න. ඊට පස්සේ අපි මේකට මිරිස් කුඩු ටිකක් තව කෑලි මිරිස් ටිකක් දැන් චුට්ටක් ලිප ඕෆ් කරගත්තත් කමන්නේ මොකද නැත්තම් මේ ඕනටදී කර වෙනවා. ඊට පස්සේ ලුණු දැන් බටු බැදලා තියෙන ලුණු දාලා නිසා මේකට ලුණු බලලා දා ගන්නවා. අපි 3-5 චුට්ටකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක හොඳට පොඩ්ඩක් මේක බැදෙනකම් මේක ඕෆ් කරලා කරගන්නත් පුළුවන්. මොකද මැටි ඇතුලේ රස හිටිනවනේ. ඒ නිසා ඊට පස්සේ මේකට එකතු කරනවා. අබ ටික දාලා තියන්නේ අබ කුඩු ටික අපි මේකට මිශ්‍ර කරලා එක චුට්ටක් මේ වෙන්නේ අරිනාවේ රස්නේ. ඊට පස්සේ අපි ඒකට දානවා සියඹලා. ටික දාලා දේශරක සියඹලා ටික දානවා. දාලා මම ඉඳලා චුට්ටක් දානවා. ඉඳලා අඩු කරලා තියාගන්නවා. මේකට ලුණු කුඩු චුට්ටක් එකතු කරගන්න. එකතු කරලා මොකද අපි බටු බැදලා තියෙන දැන් සීනි ටිකක් දා ගන්නවා. ඒ වෙලේ චුට්ටයිනේ දැන්. සාමාන්‍ය බටු මොදි වලට තියෙන සීනි ටිකක් දානවා. අපි සීනි ටිකක් දාලා හොඳට මේක ටිකක් දිය වෙනකම් සීනි ටික මික්ස් වෙනකම් මේකට විනාගිරි පාවිච්චි කරන්නේ නැහැ. මොකද අපේ ගෙදර විනාගිරි කන්නේ නැහැ කට්ටිය. ඒ නිසා
ඉදි පාඩුවට තිබෙන ටේස්ට් එකේ රහ බලලා පොඩ්ඩක් ඒවා හදාගන්න. විනාඩි දැම්ම නැති වුණාට අබයි සියඹලයි එකතු වුණාම අපිට වෙනම රසයක් එනවා. දැන් මේ වගේ පාටට මේක පොඩ්ඩක් අපි උතුරන්න තියනවා එක. කොහෙනකොට පේනවා. පේනවනේ. ඊට පස්සේ අපි මේක තියනවා මේකේ තියනවා කරපිංචා මිරිස් රතු ලුණු බ්ලාන්ච් කරගෙන මේ බටු බැදලා මේක අපි මෙහෙම ඉතින් එක විතර දානවා. සමහරවල් කරපිංචා ටික සලා ගන්නවා මිරිස් අපි නල්ලා ඉන්න තරමට හොඳයි. කල් තියා ගන්න පුළුවන්. ගොඩක් වෙලා මම බෙදලා තියලා තියෙනවා. මොකද එතකොට ඒක තේල් ගතිය අයින් වෙනවා. දැන් හොඳට ඉස්සෙල්ලා ඒක ටික මික්ස් කරගන්න. මේක සුවඳක් එනවා එතකොට නේ. සුවඳයිනේ. දැන් අපි බටර් ටිකක් මේකට මික්ස් කරනවා. මේ විදිහට මික්ස් කරගන්නවා. අපි ගෑස් ලිපේ මේක තියලා මේකට තෙල් ටිකක් එකතු කරනවා. මේ ලිපේ තියලා දාලා තමයි පස්සේ මේ රයිස් කුකර් එකෙන් තියන්නේ. අපි ඒකට රස වැඩි වෙන්න එක්ස්ට්‍රා චුට්ටකුත් දානවා. මහාචාර්ය අමුතු රසක් තමයි. දැන් අපි මේකට එකතු කරගන්නවා. මේකේ තියෙනවා සලාගත්ත එඟුරු, සුදු ලුණු, චූටියට කපාගත්ත ලුණු, කුරුඳු, කරාඹු මැටි 4-5. මේ මොනවාද? කරපිංච එඟුරු, කරපිංච රම්පේ. මේක ඔක්කොම අපි දැන් ඉස්සරහට අපි දාන්නේ ලුණු. ලුණුයි කුරුඳු ඒවා දාලා කොයි සමහරට සුදු ලුණු දැම්මහම සුදු ලුණු ඉක්මනට කර වෙනවා. Sebelum kita karena kita ආලක මෙහෙම හොදලා එකට කහයි ගුණයි එකතු කරලා මේ එකතු කරලා තියලා ඔන්න ඉතින් ටිකක් මික්ස් කරලාම තියනවා. කහ මම බත් එකට දානවා මොකද අරකට දැම්මම මට පොඩ්ඩක් සැරක් වගේ එන හින්දා. හරි. එකට මික්ස් කරනවා. බැදීගෙන එනකොට සුවඳ එනවා. දැන් අපි මේකට ආයෙත් එකතු කරනවා. ලිප් ඔෆ් කරලා ඒකට බත් ටික එකතු කරනවා. හාල් ටික පුතේ දාන්න. ආහාර. හාල් ටික එකතු කරගෙන හොඳට කරනවා. ඉස්සෙල්ලා හදපු බටු මෝජු එක. වතුර එකතු කරගන්න. මේකට මම පොල් කිරි චුට්ටකුත් දානවා. ගොඩාක් දාගන්නේ මොකද වැඩි එහෙම ගොඩාක් ඉස්සරහට කන්න මම හදන්නේ නැති නිසා. හරි. අපි සාමාන්‍ය හාල් වලට වතුර තියෙන ගානට දාගන්නවා. ඒක විදිහට කහ බත් හදනවා. ඊළඟට මම හදන්නේ මේ විදිහට. මේ චුට්ටක් මේ ලිපේ තිබ්බ එක අරගෙන ගිහලා දාන රයිස් කුකර් එකේ. රයිස් කුකර් එක ඔන් කරනවා.
ඔන් කරලා සාමාන්‍ය විදිහට මේක ඉදෙන්න ඔය මොනවද හදන්නේ? ආ බෝංචි. කිරට බෝංචි. ඔය බෝංචි කපා ගන්න විදිහකුත් තියෙනව නෑනේ සාමාන්‍ය විදිහට. දිගට කපනවා චූටියට. චූටියට කියන්නේ දිග අතට. ඇද්දට දිගට කපා ගන්නවා. ඊට පස්සේ මම මේකට අපි දා ගන්නවා ලුණු. ඊට පස්සේ කහ ටිකක්. ගොඩක් දාන්න චුට්ටක් දාන්න. ලුණුයි කහයි 3-5 කුඩුයි. මෙන්න මේ විදිහට අමුමිඩි ස්ටික්කුත් දාගන්න කපාගෙන. ඊට පස්සේ අපි යනවා මෙන්න මෙතනට. මේකට තෙල් චුට්ටක් දාන්න. මේක මම ඔක්කොටම කපලා තියෙනවා නේද? ඒ පරිප්පු මේ බෝංචි වලටද? නෑ ඔක්කොටම පරිප්පු මම ඉස්සලා කපලා තියාගන්න. ඒක ලේසියි. කැනි යන්න කලින් ලුණුයි ඒ ඔක්කොම කපලා තියාගන්න. මේකට අවශ්‍ය ප්‍රමාණය දාගන්න. පරිප්පු චිකන් මේ මොකද තියෙන්නේ? ඇයි එතන අබ දාන්න තෙල් වලට? අබ දාන්නේ අබ දැන් මම රහයි කියනවා. අනික ඉතින් අපි තෙල් මේ වෙලාවද කියලා බලන්න දාන්න නැත්නම් අබ වල තියෙන රසකුත් තියෙනවා. මුලේකුත් තියෙනවා ඒක. මම තාම ඉගෙන හොයලා නැහැ එතකම. පස්සේ අපි මේ ලුණු ටික සුදු ලුණු මේක කොහොමද තෙල්ලකට අනිත් සැරේ රස කරලා කොහොමද අපේනවා. මේ මේකට දාගන්නවා බෝල්ස් එකට. මේකට ගොඩාක් 3-5 ගන්නවා දාගන්නේ. මිරිසුත් ගොඩක් දාන්නේ. මිරිස් ගොඩක් දාන්න නෑ කියලා කියන්නේ? ඔව් නෑ මිරිස් කඩලක් වගේ තමයි දාන්නේ කියන්නේ. ආයෙ වේලි මේවා හැම දාන්නේ නෑ. කුඩු හැම දාන්නේ නෑ. ඔව්. අපි හොඳට මේක තියෙන්නේ. මේක කොහොමද කැම්බෙන් කරිනවා. මේ ටිකක් අඩු කරලා. මද රස් නෙන්ද? ඔව් මේක වතුර දාන්නේ නැහැ අපි. මේ විදිහට දානවා. ඇයි වතුර දාන්න ඕනේ නැත්තේ? දැන් හදන්න යන්නේ? චිකන් තෙලටද? මිරිස් කුඩු 3-5 කුඩු කහ උළු හාල් ටිකක් දාලා එතකොට ලුණු දාලා මේක හරිය හනලා තියාගත්තා. නිකන් කාලයක් තී වෙලාවක් තියනවද? අල්ල තියනවා. 10-15ක් තරම් එක්කෙනෙක් නම් උයන්නේ මට මෙන්න මෙහෙමයි රස්නේද කියලා බලන්න. ඊට පස්සේ අපි අබ දානවා. හැම එකටම අබ දානවා. තෙල් දැම්මොත් ඉතින් අපි අබ දානවා. ඊට පස්සේ මම මේකට දාගන්නවා 3-5 ටිකක්. ඔය මොකද 3-5 තියනනේ බෙදපු 3-5 යමු බෙදපු 3-5 තමයි දාන්නේ. ඒක පොඩ්ඩක් ඕෆ් කරනවා. ඒකට මිරිස් පොඩි ටිකක් මේක ඕෆ් කරලා මිරිස් පොඩි දානවා. ඕ නැත්නම් සාර ඒක දැන් මේ පටින් නෑ ඉඳ බැරිනේ.
පොඩක් පාට වෙන්න. පොඩ චිකන් එකට ලස්සන පාටක් යනවා. හරි. චිකන් උයන්න හොඳට උයන්න පුළුවන් අපේ අම්මට තමයි. නැද්ද? අම්මගේ චිකන් කරිය තමයි. ඒකට ගහන්න එකක් නෑ. ඕනේ. නාවට තියෙන. මේක දැම්මම නෑ වතුර. දාපු එක දාන්න. මේකට දාගන්න ඕනේ. අර මේවා දාපු එකට තමයි දාන්නේ. සම්පේ දීරොම ඉතිරොම මේ ඔක්කොම අපි අර විසුයි මේ දැන් මේකට දාගන්න. ලුණු ටිකක් කරනවා වැඩිපුර දාගත්තාම රසයි. ලුණු වැඩිපුර දාගත්තාම රහයි කියලා කියන්නේ. මම නම් දාන්නේ ඒක. ඒකට මට රසයි. මේ තියෙන පාටක් ඇවිල්ලා තියෙන මේකේ. අරකට ලුණු දාලා තියෙනවා ලුණු පොඩ්ඩක් එකතු කරගන්න මේක ලුණු එහෙම දාපු නිසා මේකට චිකන් ටික එකතු කරගන්න. එකතු කරලා හොඳට කලින් මේ වෙච්ච තුන පහ ටිකේ මේක හොඳට මික්ස් කරගන්න. පාට චුට්ටක් වෙනස් කරගෙන හරි බෝන්ච් එක තැම්බිලා තියෙනවා. තැම්බිලා තියෙන්නේ. ඊළඟට අපි මේකට කෙල් ටිකක් එකතු කරනවා. පුරා සම්බන්ධ බෝන්ච්. අයියේ තමයි ඒකට රහයි නැත්නම් සම්බල එළවලු කියනවා. ඒ ඔයවල අපි මේ කුත් නැහැ කියලා නෝනාට දී සම්බපහම. උරපුවාම ඉඳ චුට්ටක් අඩු කරනවා. කියලා. මේ කොහොමද කෙල් ටික අහන්න දැන් තමයි කියන්නේ. චිකන් එක හයිද? බලන්න වතුර චුට්ටයි නේ දැම්ම. එහෙනම් මේකේ වතුර දැන් උනලා තියෙනවා. චුට්ටක් නේ දැන් මේක වතුර. ඒ වතුර ගතියම මේක තැම්බෙනවා එතකොට. අපි ගොඩාක් වතුර එකතු කරලා මේ විදිහට වියලා තියන්න පුළුවන්. මට නරක වෙන්නේ නැහැ. මොකද මේකේ වතුරෙන්ම නේ දෙන්නේ. චිකන් වල වතුර තියෙනවා. දැන් අපේ අම්මා හදන්න යන්නේ මොකද්ද? පරිප්පු. අම්මගේ තමයි පරිප්පුව. මොකද අපේ උලේ පරිප්පුව අම්මගේ තමයි රසම. රසම පරිප්පුව තියෙන්නේ අපේ අම්මට. ලුණු ටිකක් දාන්න. කොන්දාන්න නැත්තම්. ඩිස්ටික. ඒක තමයි. හරි. අයි මොනවාද? සරක් අවුල් හරි කියලා. දැන් මේවා ටික හොඳට හොඳට අරනලා ඒක තමයි රහස අපේ අම්මගේ පරිප්පුව අපිට වැඩි රහ වෙන්න. දැන් මේක තෙලයට දාන්න තමයි තියෙන්නේ. මම දාලා වතුර චුට්ටකුත් දාලා ඒක කලවම් කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා තෙල් දාන්න ඕනේ. චුට්ටක් දාන්න. ගොඩක් ඕන පොඩ්ඩක්. දැන් ඔය තෙල් දාන්න ඕනේ. පොඩ්ඩක් දාන්න ඕනේ. ලස්සන පාට. දැන් දාන්න පාට.
මේ චිකන් එක මේ දැන් වතුර ඇවිල්ලා මේක තැම්බිලා තියෙන්නේ. හරි. හොදි ඕන නම් මේ වෙලාවේ ඔන්න වතුර ටිකක් දාගෙන අපිට හොදි කරගන්න පුළුවන්. ඒක තමයි චිකන් එක ඉදිරියට තියෙන්නේ. අස්සන පාදක ස්මෙල් එක. තියනවාද චිකන් එක? පසුපාටට මේවා. චිකන් එක මේ ඉස්මත ඇවලිලා හොඳට ඉදෙනවා අපි වතුර මොකක්ද දාගත්තේ නැතුව. චිකන් එකේ වතුරෙන් මේක හැදෙනවා. කිපා. මේ තියන්නේ අපේ නංගි කන්නේ චුට්ටයි නේද අපි චුට්ටක්. ඇති. මේකට අද මම අලුත් විදිහකට බෙදන්නේ. හරිද? බටුමෝජුස්. මේ අපේ අම්මගේ පරිප්පුව. ඔන්න දැන් අපි try කරලා බලන්න යන්නේ අපේ අක්කා මට ආදරෙන් බෙදලා දුන්නු එයාගේ yellow rice menu එක. ඉතින් අපි බලමු. සාමාන්‍යයෙන් අපේ ලොකු අක්කට හොඳට උයන්න පුළුවන් රසට උයන්න පුළුවන්. අපේ අක්කගේ ඒ yellow rice කියන්නේ කහවත් menu එකට මම මාර ආසයි. මොකද ඒක මාරම රසයි. ඉතින් අපේ අක්කා මට බෙදලා දුන්නා. ඔයාලට පේනවද just හැලෙයිද දන්නේ පෙන්නන්න ගිහිල්ලා හැලෙයිද දන්නේ so see අක්කා අද හැදුවේ කහබත් එක්ක එයා බෝංචි හැදුවා ඊට පස්සේ එයාගේ බටු මෝජු එක then අපේ අම්මා පරිප්පු හැදුවා සහ chicken දැන් අපි මේක කාලා බලන්න යන්නේ කොහොමද කියලා මගේ අක්කා හදපු නිසා කියනවා නෙමෙයි මාරම රසයි මාරම රහයි බෝංචි එක හදලා තියෙන විදිහට මම මාර ආසයි මොකද අර බෝංචි එක ගොඩාක් අර තැම්බිලා බෙරි වෙලා එහෙමත් නෙමෙයි අර හරි ෆ්‍රෙෂ් මම මාර කැමති ඒ විදිහට. බටු මෝජු එක කියලා වැඩක් නැහැ. අපේ අක්කයි සාමාන්‍යයෙන් රසටම හදන එකක් බටු මෝජු සහ පරිප්පු ඉතින් අපේ අම්මගේ පරිප්පු එකට මම හිතන්නේ මේ අපේ පවුලේ වෙන කාටවත් බෑ. right අපේ ඒ කියන්නේ අපේ අම්මගේ ෆැමිලි එකෙත් මම හිතන්නේ අපේ අම්මගේ පරිප්පු කරිය මාර විදිහට famous. ඒක හරිම රසයි. සහ චිකන් එක මාරම රසයි. thank you අක්කා මොකද මට මේ yellow rice එක මේක කන්න මට මාර craving එකක් තිබ්බා. ඉතින් ඉඳලා අද තමා හදන්න පුළුවන් වුණේ. අතරම දැන් ගෙදර මෙහෙම හදලා කද්දී ඒක වෙනමම මේ රසක් ඔක්කොම ගෑවා මාරම රහයි මං හිතුවේ නෑ මට මේක කන්න පුළුවන් වෙයි කියලා මාකට බෙදද්දි කිව්වා මට වැඩිත් වෙයි කියලා බට් මාරම රහයි ඒකින්ද දන්නේම නැතුව කැවුනා thank you අක්කා මොකද බඩ පිරෙන්න රසට හොඳට කෑවා. එහෙනම් අපි හවස ගිහිල්ලා බලමු. අපේ අක්කා මොනවද හදලා තියෙන්නේ කියලා. මොකද අද පොඩි එක්කෙනාගේ බර්ත්ඩේ එක. ඉතින් ඒකින්ද එයා එක පොඩි කෑම වර්ග ටිකක් හදනවා කිව්වා. ඉතින් අපි ගිහිල්ලා බලමු හවස මේ එයා මොනවද හදලා තියෙන්නේ කියලා.
හවස යද්දි අක්කලාගේ ගෙදර එයා ඔක්කොම වගේ කරලා ඉවරයි වැඩ ප්‍රමාණයක්. ලොකු වැඩ ප්‍රමාණයක් කරලා ඉවරයි. කට්ලට් හදලා තිබ්බා, රෝල්ස් හදලා තිබ්බා. දැන් හදන්නේ අපේ අක්කා මිනි බර්ගර්ස්. මේ බන් එක නම් එයා කඩෙන් අරගන්න තියෙන්නේ. එහෙම අරගෙන එයා මේ හදලා තියෙන ෆිලින් එක මාරම රසයි. එයා චිකන් and එයාම හදපු සෝස් එකක් තමයි දාලා තියෙන්නේ. මට ඒක ඇත්තටම මිස් වුණා අපරාධ කියලා හිතුණා. මොකද ඒක ඔයාලට පෙන්වන්න තිබ්බනම් ෂෝක්. හැබැයි අනිත් පාර අපේ අක්කා මේ මිනි බර්ගර්ස් හදනකොට මම අනිවාර්යයෙන්ම ඔයාලට ෂෙයා කරන්නම් අපේ අක්කා හදන මේ ෆිලින් එක කොහොමද හදන්නේ කියලා. ඉතින් එයා මේ බන් එකේ ඉස්සෙල්ලාම චීස් ස්ප්‍රෙඩ් එක ගාලා ඊට පස්සේ එයා හදපු චිකන් ඒ ෆිලින් එක දාලා සලාද කොළ තියලා සෝස් ටිකකුත් එයා ගා ගන්නවා බන් එකේ. කියන්න ඕනේ මිනි බර්ගර් එක මාරම රසයි, බඩ පිරෙනවා. මම ඇත්තටම හරිම ආසාවෙන් කෑව එකක් තමයි ඒ හදපු කෑම වර්ග ඔක්කොගෙම මේ මිනි බර්ගර් එක. ඉතින් දැන් ගොඩක් දුරට ඔක්කොම රෙඩි. අන්තිමේටම අපි සෑන්ඩ්විචස් ටිකකුත් හදාගත්තා. අනේ සෝරි මේකෙත් අපේ අක්කා හදපු ඒ ස්ප්‍රෙඩ් එක මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඒකත් අනිවාර්යයෙන්ම තවත් දවසක ඔයාලත් එක්ක ෂෙයා කරන්නම්. ඉතින් සෑන්ඩ්විච් එකත් මාරම රසයි. හැබැයි මගේ ෆේවරිට් උනේ මිනි බර්ගර් එක. කොහොම හරි සෑන්ඩ්විචස් ටිකත් රෙඩි. මෙන්න මේ කෑම ටික තමයි අපි හදාගත්තේ. විශේෂයෙන් කියන්න ඕනේ මේ කෑම වලට අමතරව මේ තියෙන ලස්සන කේක් එක සහ ඒ තියෙන ඒ කප් කේක්ස් ටික ඒ ටිකම කරලා දුන්නේ අපි හොඳටම දන්න අපිට ක්ලෝස්ම අක්කා කෙනෙක්. ඉතින් thank you අක්කා. මොකද ඒ කේක් එක මාරම රසයි සහ ලස්සනයි. මාරම ලස්සනයි ඒක සහ රසට තිබ්බා ක්වොලිටි එක ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් දැන් ඔන්න අපේ චූටි දෝනිගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන වෙලාව හරි. ඉතින් එයාට අවුරුදු 16 ලබනවා. කොහොම හරි ඒ දවස් ලස්සන්ට ගෙවුණා. හොඳට කෑවා රස කෑම ටිකක්. ඉතින් දවස් ලස්සන්ට ගෙවුණා. ඉතින් අපේ අක්කගෙන් ඊළඟට හදන්න ඕන මොනවද? කොයි වගේ වීඩියෝ එකක්ද ඕනේ, මොන වගේ කෑමක්ද හදන්න ඕනේ කියලා කැමති කට්ටිය කමෙන්ට් කරගෙන යන්න බලන්න. අනිවාර්යයෙන්ම අපේ අක්කගේ කුකින් බ්ලොග් එකක් ආපහු පාරක් මම ඔයාලට අරගෙන එන්නම්. එහෙනම් හැමෝම ඊළඟ බ්ලොග් එක එනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න. ගිහින් එන්නම්.